වායි කැලි බල්තසාර් මේ නම ටිකක් උච්චාරණය කරන්න අපහසුයි. දැන් ඔබ දන්නවා ඒ කවුද කියලා. කොළඹ මහනගර සභාවට අභිනවයෙන් තේරිපත් වුණු පුරපතිනිය. දැන් මේ පුරපතිනිය පසුගිය දවසක ඒ රහස් ඡන්දෙන් මාලිමාව කණ්ඩායමෙන් තේරිපත් වුණා. ඒ වගේම සජබ කණ්ඩායමිනුත් සජබ ඇතුළු කණ්ඩායමිනුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා රිසා සරු. ඔහුට ලැබුණේ ඡන්ද 54යි. බල්තසාර්ට ලැබුණ ඡන්ද 61ක්. නමුත් මේ ඡන්ද විමසීමේදී මාලිමාවේ කණ්ඩායම ඉල්ලුවා රහස් ඡන්දයක්, සජබ ඇතුළු කණ්ඩායම ඉල්ලුවේ ඒකේ ප්‍රසිද්ධිය ඡන්දයක්. එතකොට මේ අදහස් දෙකම සලකලා බලලා පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් තමයි මේ රැස්වීම පැවැත්වුවේ. ඇය තීරණය කළා රහස් ඡන්දයක් පවත්වන්න. ඔන්න ඊට පස්සේ තමයි මේ ලොකු ගාලගෝට්ටියක් දැන් ඇති වෙලා තියෙන්නේ. මාලිමාවට පක්ෂග්‍රාහී වෙලා පළාත් පාලන කොමසාරිස්වරිය රහස් ඡන්දයක් පැවැත්වුවයි කියලා. දැන් මම ඒ පළාත් පාලන කොමසාරිස්වරිය හරිද වැරදිද ඇය කටයුතු කරපු ආකාරය ගැන නෙමෙයි කතා කරන්නේ. ඒක මට අදාළ නැහැ. මම ඒ ගැන කතා කරන්නෙම නැහැ. මම කතා කරන්නේ මේ සිද්ධ වෙච්ච ඡන්ද විමසීම පිළිබඳව. දැන් ඔබ දන්නවා ඔය පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතන, පළාත් සභාව වගේ ආයතනවල යම් යම් තනතුරු තෝරා ගන්නකොට මේ മന്ത്രിවරුන් අතරින් ඒ සභාවේ විවිධ තනතුරු වලට අපේක්ෂකව ඉදිරිපත් වෙනකොට එක්කෙනෙකුට වැඩිය සුදුසු එක්කෙනා තෝරා ගන්න ඡන්දයක් පවත්වනවා. මේ ඡන්ද පවත්වනවානේ ක්‍රම දෙකකට. එකක් තමයි රහස් ඡන්දේ, අනිත් එක ප්‍රසිද්ධියේ ඡන්ද ප්‍රකාශ කිරීම. දැන් මේ තනතුරකටපත් වෙනකොට හුඟක් වෙලාවට කිසියම් කණ්ඩායමකින් පක්ෂයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා ඒ තනතුරට, ඒ වගේම තවත් පක්ෂයකින් ඉදිරිපත් කරනවා. එතකොට මේ දෙන්නෙක් ඉදිරිපත් වුණාන් පස්සේ අනිවාර්යයෙන්ම මේ දෙන්නට ඒ දෙන්න නියෝජනය කරන පක්ෂවල ඡන්ද ලැබෙනවා. ඒක ඉතින් රහසක් නෙවෙයි, කොහොමද ලැබෙනවා. ඇයි රහස් ඡන්දයක් තියන්නේ? මොකද මේ ඡන්ද විමසීමේදී සමහර වෙලාවට මේ පක්ෂ දෙකටම නැති අය ඉන්නවනේ. ඔක ඇතුලේ සභාව ඇතුලේ පාර්ලිමේන්තුව ගත්තත් එහෙමනේ. ස්වාධීන ඉන්නවා, වෙනත් ජාතීන් වල අය ඉන්නවා, වෙනත් පක්ෂවල අය ඉන්නවා. ඉතින් මේ අයගේ ඡන්දේ මේ අය ප්‍රකාශ කරන්න කැමති නෑ එලිපිට. මොකද මේ අයට මේ ප්‍රධාන කණ්ඩායම් දෙකම අවශ්‍යයි. දෙකම එක හිතවත්කම් තියාගන්න ඕනේ. ඒගොල්ලෝ කැමති නෑ මේ කාවත් තරහ කරගන්න. ඒ නිසා තමන්ගේ ඡන්දය තමන් දෙන්නේ කාටද කියන එක ඒගොල්ලෝ කැමති නෑ ප්‍රසිද්ධිය දෙන්න. ඒ නිසා ඒක කිසියම් සදාචාරාත්මක බවකුත් තියෙනවා. ඒගොල්ලෝ රහස්ගතව තමයි ඡන්දය ප්‍රකාශ කරන්නේ. ඒ අනුව බැලුවහම දැන් මේ කොළඹ නගර සභාවේ ඊපෙරද වෙච්ච දේ ගත්තත් රහස් ඡන්දයක් දීමේ සාධාරණයක් තියෙනවා. මොකද මාලිමාව කණ්ඩායමටවත් සජබ ඇතුළු කණ්ඩායමටවත් බහුතරයක් තිබුණේ නැහැ. ඒ නිසා මේ කණ්ඩායම් දෙකටම අවශ්‍ය වුණා ස්වාධීන മന്ത്രിවරින් හෝ ඒ සුළු පක්ෂවල മന്ത്രിවරුන්ගේ සහාය ලබා ගන්න තමන්ගේ පැත්තෙන් බලය පිහිටවන්න. එහෙම නැත්නම් තමන්ගේ පැත්තෙන් මේ පුරපතිව පත් කරගන්න. ඒ නිසා මේ කණ්ඩායම් දෙකම කාලයක් තිස්සේ සාකච්ඡා පැවැත්වුවා. ඒ සුළු පක්ෂ එක්ක ස්වාධීන කණ්ඩායම් එක්ක. මේක ප්‍රසිද්ධ රහසක්. ඒ වායේ හඬපට පවා ওই මාධ්‍යවල නිකුත් වෙලා තියෙනවා. මේ සාකච්ඡා කරනවා කියන්නේ ඇත්තටම ඉතින් ඩීල්. කොච්චර මුදලක් ලැබෙනවද? එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයට ආවට පස්සේ අපිට ලැබෙන වරප්‍රසාද මොනවද? මේ වගේ කාරණා මිසක් නැතුව වෙන මොනවද? සියල්ල තීරණය වෙන්නේ මුදල් මත වෙලා තියෙන රටක ලෝකෙක ඔය සාකච්ඡා කරන්නේ වෙන මොනවාක්වත් නෙමෙයි. වැඩිපුර දෙන්නේ කවුද කියන එක. එතකොට මේ ප්‍රධාන කණ්ඩායම් දෙකම ওই ස්වාධීන අයත් එක්ක සුළු පක්ෂ එක්ක සාකච්ඡා කරනවා. ආවල් දෙය දෙන්න, ආවල් දෙය දෙන්න. දැන් මෙතනදී මේ සාකච්ඡාවලදී ඇතිවෙච්ච සාධනීය ලක්ෂණයක් තමයි අර ස්වාධීන කණ්ඩායම් හෝ අර සුළු පක්ෂ මාලිමාවේ කණ්ඩායමට ස්ථිරවම වචනයක් දුන්නා සහාය දෙන බවට. සජිත් ඇතුළු කණ්ඩායමට බලාපොරොත්තුවක් දුන්නට ස්ථිර වචනයක් දුන්නේ නැහැ. ඒ නිසා සජිත් ඇතුළු කණ්ඩායමේ තියෙනවා මේගොල්ලන්ගේ ඡන්දෙ ලැබෙයිද නොලැබෙයිද කියන සැකයක්. ඒ නිසා ඒගොල්ලන්ට ලොකු සැකයක් තුන මේ අයව මාලිමාව විසින් සල්ලි දීලා හෝ වෙනත් ක්‍රමයකට මේ අයව බිලිබා ගන්න නැති. මේ අය මේ අපිට දැන් බොරුවට තමයි මේ කියන්නේ සහාය දෙනවයි කියලා. ඒ නිසා තමයි සජබ ඇතුළු කණ්ඩායමට අවශ්‍ය වුණේ මේකේ ඇත්ත නැත්ත බලන්න රහස් ඡන්දයක් තියන්නේ නැතුව ප්‍රසිද්ධියේ ඡන්ද කියන්නේ. එතකොට අර තමන්ව රවට්ටපු අර දෙබිඩි පිළිවෙතේ ඉන්න කට්ටිය මොන වගේද කියලා සජබ ඇතුළු කණ්ඩායමට දැනගන්නත් පුළුවන්. මොකද ඒගොල්ලන්ට විශ්වාසයක් නැහැ. වෙන එකක් තමයි සජිත් ප්‍රේමදාසට මං හිතන විදියට සජිත්ගේ කණ්ඩායමේ සජබ ඇතුලේ ඉන්න තමන්ගේම පක්ෂ කණ්ඩායමේ අයවත් ෂුවර් එකක් නේ තත්වයක් තමයි තියෙන්නේ.
මේ තමන් ළඟ ඉඳගෙන ගිහිල්ලා අනිත් පැත්තට ඡන්දය දෙයිද කියන සැකයක් තමයි තිබුණේ. දැන් එහෙම දෙයක් වුණාද දන්නෙත් නැහැ. මොකද රහස් ඡන්දයක් නේ තිබ්බේ. එතකොට මේ නිසා සජිපයතුළු කණ්ඩායමේ ඉල්ලීම උනේ රහස් ඡන්දයක් තියන්න එපා. මාලිමාවේ කණ්ඩායමට උනේ රහස් ඡන්දයක් තියන්න. මොකද දැන් මාලිමාව කට්ටිය දන්නවා වැඩේ හරි. අපිට ෂුවර් එකට ලැබෙනවා. ඒතකොට ඒගොල්ලෝ මේක ලබාගෙන තියෙන්නේ මොන විදියෙන්ද කියන එක පිළිබඳව මේ ඡන්ද මේගොල්ලන්ගේ සහාය ලබා ගත්තේ මොන විදියෙන්ද කියන එක දැන් විවෘත රහසක්නේ. මේගොල්ලෝ මේ 76 අවුරුද්දක කරපු පාලනයට බැනලා ආවට මේගොල්ලෝ ඒකෙම කාබන් කොපියනේ. මේගොල්ලන්ටත් උන මොක්කුවක් හරි එල්ලිලා බලය ගන්න. තමන් ඇරි අනිත් සේරම දූෂිතයි කියපු අයට බලය ලබා ගන්නකොට අර අන්ත දූෂිතයොත් එක්ක එකතු වෙනවා. එකතු වෙන්නෙත් නිකන් නෙමෙයි මොනවහෝ දීලානේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මාලිමාව පිළිබඳව කිසිම පැහැදීමක් නැහැ. ඒගොල්ලන්ගේ ලකුණු එකින් එක කැපීගෙන යන අවස්ථාවක්. ඒ නිසා මාලිමාවට උණ්ඩන් තිබුණා. තමන් එහෙම දෙයක් කරේ නැත්තම්, තමන් කිසි කෙනෙකුට අයුතු බලපෑමක් කළේ නැත්තම් තමන්ට කෙලින්ම කියන්න තෝරන විවෘත ඡන්දයක් තියන්න කියලා. නමුත් විවෘත ඡන්දයක් තියන්නේ කියලා කෙලින්ම ඉල්ලන එකේ සාධාරණයකුත් නැහැ, සදාචාරයකුත් නැහැ. මොකද අර ස්වාධීන කණ්ඩායම් කැමති නැහනේ. අහවල් පක්ෂයට අපි ලැබී කියලා පෙන්වන්න. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. කොහොම නමුත් මෙතන උගුරට හොරා බෙහෙත් ගන්න උත්සාහ කරේ මාලිමාව. මාලිමාව දන්නවා අපිට ෂුවර් එකට මෙයාගේ ඡන්ද ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ අයව සජිපයතුළු කණ්ඩායමත් එක්ක අපි කෝන්තරයක් ඇති කරන්න අවශ්‍ය නැහැ. අපි මේ අයට රහසිගත ඡන්දයක් දෙමුයි කියලා ප්‍රකාශ කළේ ඒකයි. ඒක නීතිය හැටියටත් හරි. ඒක කොහොම බැලුවත් ඒකේ වරදක් නැහැ. නමුත් මේ සිද්ධ වුණේ අනිවාර්යයෙන්ම ඩීල් එකක් කියන එක මුළු රටම දැන් දන්නවා. ඒ නිසා ඒකෙන් බේරෙන්න ඔය කාටවත් බෑ. මේක මේ පත්වෙච්ච විදිය වැරදිය මේවට නඩු දානවා අය. ඉතින් මේ දුන්නේ මොනවද? අල්ලස් ගත්තද? අල්ලස් දුන්නද? මේ හඬපට වලින් ඒවා ඔප්පු කරගත්තොත් ඒවා පිළිබඳව අල්ලස්ව දූෂණ කොමිසම විසින් නඩු දාලා ඒවා අවශ්‍ය කරනවාද කියන එක වෙනම කාරණාවක්. නමුත් ඒවා දැන් නිකන් මත පමණයි. දැන්ට නිකන් ඒවා නිකන් සැක පමණයි. ඒ නිසා ඒවා ඔප්පු වෙන්න ඕන. ඒ අයගේ ඒ മന്ത്രി ධූර ඒ තනතුරු නැති වෙන්න. ඒ නිසා ඒවා නිකන් නිෂ්ඵල කතා වෙන්න පුළුවන්. කොහොම නමුත් රට දන්න විවෘත රහසක් තමයි ඒගොල්ලෝ රහසිගත ඡන්දයක් තිබ්බට විවෘත රහසක් තමයි මාලිමාව මෙතෙන්දී මොකක් හෝ ගේමක් ගැහුවයි කියන එක. ඒ මොකද ඒගොල්ලෝ කීයටවත් කැමති උනේ නැහැ මේක අතාරින්න. ඒගොල්ලන්ට අවශ්‍ය වුණා කොහොම හෝ ගන්න. මොකද ඒගොල්ලෝ නගර සභාවෙත් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තනි පක්ෂයක් හැටියට 48ක් අරගෙන තියෙද්දි ඒගොල්ලන්ට කොහොමත් අයිතිය තියෙනවා නගරාධිපති පුටුව සඳහා තරඟ කරන්න. ඒ සඳහා ඒගොල්ලෝ සහාය ගත්තට කමක් නැහැ. නමුත් ඒගොල්ලෝ වගේ පක්ෂයක් වෙන අයගේ සහාය ගැනීම කියන එක තුලම තියෙන්නේ ඒගොල්ලොත් මෙතර කාලයක් මේ පැවතගෙන ආපු මේ දූෂිත ක්‍රමයටම ඒගොල්ලොත් අත්වැල් සැපියුවයි කියන දේ විතරයි. ඒ නිසා මෙතන කවුරුත් එකයි. මෙතන දැන් හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා දූෂිතයෝ අදූෂිතයෝ කියලා දැන් කවුරුත් නැහැ. ඔක්කොම එකයි කියන එක තමයි දැන් මේ රටේ ජනතාව අවසානයේ තේරුම් ගත්තේ. කොහොම නමුත් අපි මේ බල්තසාර නෝනාගේ වැඩ කටයුතු කොහොමද කියන එක පිළිබඳව අපිට ඉදිරියේදී දැනගන්න ලැබෙවි. මම ෂෙල්ටන් මහසූරිය